දැන් වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ ඔයාලට ඉතාමත් වාසිදායක මුදලකට මිලදී ගන්න පුළුවන් Toyota KDH වෑන් රථ කීපයක් ගැන විස්තර. වීඩියෝ එකේ මුලින්ම මම අරගෙන ආවේ 2015 අවුරුද්දේ ජපානයේ නිෂ්පාදනය කරලා 2019 අවුරුද්දේ රෙජිස්ටර් කරපු 3000cc එන්ජින් ධාරිතාවක් සහිත PJ number Toyota KDH Super GL 201 Dark Prime වෑන් රථයක්. මේකේ තියෙන ඔටෝ ගියර් වගේම ෆුවල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, chassis, paint, seat, upholstering, tire, බැටරි වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100% හොඳම දහවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. ඒ වගේම මේකේ AC, power steering, power shutter, power mirror වගේ පහසුකමුත් තියෙන full option වෑන් රථයක්. වෑන් රථේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම license insurance update කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම $245,000යි. වාහනේ බලලා මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. ඔයාලත් කැමති නම් මේ වෑන් රථේ මිලදී ගන්න 076යි 02යි 11යි 565 කියන දුරකථන අංකයෙන් වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ දෙවෙනියට මම ඔයාලට අරගෙන ආවේ 2015 අවුරුද්දේ ජපානයේ නිෂ්පාදනය කරලා 2015 අවුරුද්දේම රෙජිස්ටර් කරපු 3000cc එන්ජින් ධාරිතාවක් සහිත Toyota KDH Super GL Dark Prime 201 වෑන් රථයක්. මේකේ තියෙන ඔටෝ ගියර් වගේම ෆුවල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, chassis, paint, seat, upholstering, tire, බැටරි වගේ හැමදේම හොඳම තත්ත්වයේ තියෙනවා. තව මේකේ AC, power steering, power shutter, power mirror වගේ පහසුකමුත් තියෙන full option වෑන් රථයක්. වෑන් රථේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම license insurance update කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම $265,000යි. වාහනේ බැලුවට පස්සේ ඔයාලට මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. මේ වෑන් රථය බලනවා නම් ඔයාලට නිට්ටඹුවට එන්න වෙනවා. එහෙමත් නැත්නම් 076යි 02යි 11යි 565 කියන දුරකථන අංකයෙන් වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ තුන්වෙනියට මම ඔයාලට අරගෙන ආවේ 2006 අවුරුද්දේ ජපානයේ නිෂ්පාදනය කරලා 2013 අවුරුද්දේ රෙජිස්ටර් කරපු PF number Toyota KDH Super GL වෑන් රථයක්. මේකේ තියෙන ඔටෝ ගියර් වගේම ෆුවල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, chassis, paint, seat, upholstering, tire, බැටරි වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100% හොඳම දහවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. මේ වෑන් රථයේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම license insurance update කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම $208,000යි. වාහනේ බලලා මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. ඔයාලත් කැමති නම් මේ වෑන් රථය මිලදී ගන්න 076යි 62යි 49යි 800 කියන දුරකථන අංකයෙන් වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ හතරවෙනියට මම ඔයාලට අරගෙන ආවේ PJ number 2015 අවුරුද්දේ ජපානයේ නිෂ්පාදනය කරලා 2019 අවුරුද්දේ රෙජිස්ටර් කරපු Toyota Hiace KDH Original Super GL 201 වෑන් රථයක්. මේකේ තියෙන ඔටෝ ගියර් වගේම ෆුවල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, chassis, paint, seat, upholstering, tire, බැටරි වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100% හොඳම දහවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්.
ඒ වගේම මේකේ AC, power steering, power shutter, power mirror වගේ පහසුකමුත් තියෙන full option වෑන් රථයක්. වෑන් රථයේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම license insurance update කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම $244යි. වාහනේ බැලුවට පස්සේ ඔයාලට මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. වෑන් රථය බලනවා නම් ඔයාලට කුලියා පිටියට එන්න වෙනවා. එහෙමත් නැත්නම් 076යි 02යි 11යි 565 කියන දුරකථන අංකයෙන් වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ පස්වෙනියට මම ඔයාලට අරගෙන ආවේ 2006 අවුරුද්දේ ජපානයේ නිෂ්පාදනය කරලා 2011 අවුරුද්දේ රෙජිස්ටර් කරපු 2490 cc එන්ජින් ධාරිතාවක් සහිත Toyota KDH Super GL ඔරිජිනල් 200 වෑන් රථයක්. මේකේ තියෙන ඔටෝ ගියර් වගේම ෆුයල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, chassis, paint, seat, upholstering, tire, battery වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100%ක් හොඳම දහවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. මේ වෑන් රථයේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම license insurance update කරලා තියෙන්නේ. අයිතිකරු මේ වෑන් රථය විකුණන්න තීරණය කරලා තියෙන්නේ 183,50,000ක මුදලකට. වාහනේ බැලුවට පස්සේ ඔයාලට මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. වෑන් රථය බලනවා නම් ඔයාලට මාතරට එන්න වෙනවා. එහෙමත් නැත්නම් 074යි 15යි 86යි 970 කියන දුරකථන අංකයෙන් වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ අන්තිමටම මම ඔයාලට අරගෙන ආවේ PH number Toyota KDH Dark Prime 2015 වෑන් රථයක්. මේකේ තියෙන ඔටෝ ගියර් වගේම ෆුයල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, chassis, paint, seat, upholstering, tire, battery වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100%ක් හොඳම දහවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. ඊට අමතරව මේකේ push start, remote key, power door ඇතුළු පහසුකමුත් තියෙනවා. වෑන් රථයේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම license insurance update කරලා තියෙන්නේ. ඔයාලට මේ වෑන් රථය අතට $75,000ක් දීලා ඉතිරිය $196,ක ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් යටතේ මිලදී ගන්න පුළුවන්. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තමයි 075යි 82යි 95යි 501.